හලෝ ළමයි. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් මම අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. අදත් මගේ වැඩත් එක්ක ගෙවුණු දවසක් තමයි මම ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා අද වීඩියෝ එකත් ඉවර වෙනකන් මාත් එක්ක එකතු වෙලා ඉන්න. අදත් ඔයාලට ලස්සන ගවුන් ඩිසයින් ටිකක් බලා ගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකන් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් අදත් වෙනද වගේම උදේට නැගිටලා මගේ වැඩ ටික ඉවරුණාට පස්සේ මම ෂොප් එකට ආවා. අද මම වැඩ කරන දවසක්. ඉතින් මං හිතුවා අද දවස ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මුලින්ම ඉතින් මම පහනෙම තියලා අද දවස පටන් ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ මං ඊයේ කරපු ඇඳුම් වගේක්. ඉතින් මම දැන් මුලින්ම කරන්නේ මේ ටික පිළිවෙලට ඒ තැන් වලින් අහුර ගන්න එක. මොකද මෙතන දෙතුන් දෙනෙක්ගේ මෝඩර්ස් තියෙනවා. ඉතින් ඒවා පිළිවෙලට වෙන් කරගෙන මුලින්ම මම කරන්නේ ඒ ටික අස් කරගන්න එක. ඉවරයි ළමයි. ඔන්න මම ඒ ටික පිළිවෙලට නමලා තියාගත්තා. දැන් මේවා වෙන් කරලා තියන්න ඕනේ. කට්ටිය ගිනියන්න ආවහම මට එතකොට යාළගේ ඇඳුම් ටික දෙන්න පුළුවන්. ඉතින් මෙතන මට ෆිට ඔන් කරන්න පුළුවන් ඇඳුනුත් තිබ්බා. මම ඒවා ඔයාලට වීඩියෝ එකේ අන්තිමටම එකතු කරන්නම්. එහෙනම් ළමයි අද දවසේ වැඩ පටන් ගනිමු. අද ඉතින් ඉස්සෙල්ලම මම ඇහුවා චූටි පිරිමි ළමයෙකුට ෂර්ට් එකක්. ඉතින් මං ඉස්සර හරි බයයි චූටි ඇඳුම් අහන්න. මැෂර්මන්ට් එක ගත්තට මට හිතෙනවා දැන් රෙදි කපනකොට හරිම චූටිනේ ඇඳුම කැපෙන්නේ. එතකොට මට හිතෙනවා මේක මහල ඉවර වෙනකොට චූටි වෙයි. අනේ ඇඳ ගන්න බැරි වේවි. එහෙම කියලා හිතන නිසා මං ගොඩක් මේ පොඩි ඇඳුම් එහෙම බාර ගන්නව අඩුයි. ඔය දාන්නම කට්ටියගේ ටිකක් කරලා දෙන වැරෙන්න ගොඩක් මට අර ලොකු ඒවා මහලමද මන්දා නිකන් චූටි ළමයිගේ ඇඳුම් මහනකොට මේ හරි අමුත්තක් තේරෙනවා. මං හිතන්නේ ඒක ඔය ඇඳුම් මහන හැමෝටම ඇති. මොකද අර නිතරම මහන්නේ ලොකු ඇඳුම් වුණාම එකපාරට අර පොඩි ඇඳුමක් එනකොට චුට්ටක් නිකන් ඒක වෙනසක් වගේ දැනෙනවා. මන් දන්නේ මට නම් එහෙමයි. තාම මට හරි බයයි චූටි ඇඳුම් මහන්න. කතාවෙන් කතාව ඉතින් මං ඊළඟට මහන්න තිබ්බ ඇඳුම් ටිකත් ඉතින් කපා ගත්තා. මම මෙතන ඔයාලට ඔක්කොම මං කරන වැඩ ඉතින් එහෙම එකතු කරන්න ගියේ නැහැ. ටිකක් එකතු කළා මං ඔයාලට පස්සේ පෙන්නන්නම්. මං මහලා කියන්නේ අද දවසේ කරපු වැඩ මොනවද මැහුවේ කියලා ඔයාලට මං අන්තිමට ඒ ටික පෙන්නන්නම්. ඉතින් ඒ නිසා මං ඉක්මනට තියෙන වැඩ ටික කරගෙන යනවා. මේ තියෙන්නේ මන් දැන් මහපු ගවුම. එකේ ස්ලීව් එකයි නෙක් එක එහෙම මං චුට්ටක් වෙනස් කළා. මැහුවා ඩිසයින් එකක් දාලා. ඒක මාර ලස්සනයි. ඉතින් මගේ වීඩියෝස් බලන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ වගේ ලස්සනට ගවුමක් එහෙම තමන්ට මහගන්න කැමති කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මම දවසක වීඩියෝ එකක් අරගෙන එන්නම්. ෆුල් වීඩියෝ එකක් ඇඳුමක් කපලා මහගන්න විදිය. ඉතින් දැන් මේ ඔයාලට මම පෙන්නන්නේ අද දවසේ මං කරපු වැඩ ටික. කියන්නේ මං මහල ඉවර කරගත්ත ඒවා. මට ෆිට ඔන් කරන්න පුළුවන් ඒවා. ඉතින් මේ ටිකත් බලලා ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.